හායි මචං. දැන් ලංකාව ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙන්නේ මොකද හෙට අනිද්දා මොකද එනවා. ඒ ඇස්සේ අපේ ට්‍රම්ප්ච්චි ඇමරිකාවේ ට්‍රම්ප්ච්චි ගාලා ටැක්ස් 144ක් ලංකාවට ගහන්න තියෙන එකේ හොඳම එකෙන් ගහලා තියෙන්නේ. හරි. ඒක කතා කරන්න ඉස්සෙල්ලා මචං මේ අපේ ආර්ථිකයට ඇමරිකාව කොහොමද සම්බන්ධ වෙන්නේ සහ මේ තියෙන විවෘතාර්ථිකය ගැන මේ සම්බන්ධ කමෙන්ට් එකක් තිබුණා. මේ මං කිව්වේ මචං මම හැම කමෙන්ට් එකම කියවනවා කියලා. ඉතින් මේ ඒ කමෙන්ට් එක තාම තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට. මං ඊයේ දාපු වීඩියෝ එකට කමෙන්ට් කරලා තියෙන්නේ උපාලි මානවඩු කියලා මහත්තයෙක්. හරිද? එතකොට මේ මහත්තයාගේ කමෙන්ට් එක මෙහෙමයි. අනේ ඵලයන් ඉරකින් කපලා පායන්න. අනේ ඵලයන් කෝ යන්න මගේ තාත්තා පට්ට UNP කාර්යේ. මමත් ඒ වගේ හිටියේ. ආයතර ඉර කපලා කෝ පායන්න කපලා දැනගනි ජපානයට පස්සේ ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය අපේ ආයි කෝ අර ඉර කපලා පායන්න ඉර කපලා JR මාමගේ වෘත්ත ආර්ථිකය නිසා බෑනගේ උපාලි විජේවර්ධනගේ වරායන් ඇතුලේ කාර් කම්පැනියත් වැහිලා ගියා. මේ ගැන මං කියන පස්සේ අපේ අම්මලා නංගිලා අක්කලා අරාබියේ වේසකමට යවුවා. තව අහගන්න එපා. පොඩි බඩක් රැක ගන්න ආත්මය, හරි වචනය, භවය රැක ගන්න අපත කතා කියන්න එපා. වෛද්‍ය සිසු 600 ගාණක් දීපුදපු රටක් මේක. උඹ මොකෙක්ද බං කියලා මගෙන් අහලා තියෙනවා. ඉතින් මම සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් මේ මහත්තයෝ අපි ඉතින් අපිට හිතෙන පතන දේ කියනවා මේ වෛද්‍ය සිසු 600ක් වර එක නම් මම ප්‍රථම වතාවට ඇහුවේ මොකක් හරි වෙන රටක වෙන්නේ නැති මේ මහත්තයා පටලවගෙන තියෙනවා. මේ වගේ ලිංමැඩි මහත්තුරු තමයි මචං ඔය අර දරුවෝ හදන්නේ ගහලා කරලා අරව මේව කරලා ඊළඟට ඒ කියන්නේ මෙයා කියන එක තමයි ඒ දරුවෝ අහන්න ඕනේ. ඊට පස්සේ සලකන්නේ නැහැ කියලා දරුවෝ අතහැරලා දාලා ගියන් පස්සේ ඒ පාර අඬනවා. හරි. දැන් මෙයා කියන විදිහට එහෙම විවෘතාර්ථිකයක් JR කරා නම් දැන් මෙයාලගේ ආර්ථිකයක් ඇවිල්ලා තියෙනවනම් ඒවා නවත්තන්න එපයි. දැන් බේසකමට යවවලු මේ අරාබියට ගෑනු නෙමෙයි. මෙයා දන්නේ ගෑනු විතරයිනේ. දැන් ඕක ජෙප්පොත් කිව්වනේ. પાස්පෝර්ට් පොලිම වැඩි යරේ දැන් පැය 24ම પાස්පෝර්ට් දෙනවා. එතකොට මෙයාලට පුළුවන් නේ ඉන්න අයව ගෙන්න ගන්න. මේ ගොම් මහත්තයා දන්නේ නැති වුණාට ලංකාවේ ප්‍රධාන ආදායම ඒක. හරිද? කියන්නේ මේ ෆොරින් වර්කර්ස්ලා විදේශවල වල ගිහිල්ලා වැඩ කරන මේ මිනිස්සුන්ගේ එන ආදායම. ඒක තමයි ලංකාවේ ප්‍රධාන ආදායම. එතකොට රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඒ කාලේදී රණසිංහ ප්‍රේමදාස මහත්තයා මේක වෙනස් කරා. ඉතින් මෙයාලට පුළුවන් වෙනස් කරන්න. මේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉතාමත් සුළු කාලයකින් ඇඟලුම් කර්මාන්තය ලංකාවේ ප්‍රධාන ආදායම කරා. හැබැයි ඒකට මොකද්ද කිව්වේ ජෙප්පෝ? දැන් මේ වගේ මහත්තුරු දැන් වේසකමට යවුවා වගේ මේ මෙයාට මතක නැතුව ඇති මෙයාලා ඒකට කිව්වේ සුද්ධියෝන්ගේ ජංගි මහනවා කියලා. හරි. ඒක ක්‍රිටිසයිස් කරේ එහෙම. ඉතින් මහත්තයෝ ඔයා පුළුවන් නම් ඔයාගේ එකක් කරලා අපිට කියන්න මේක හදන්න පුළුවන් ක්‍රමය. දැන් මේ වගේ ලිං මැඩි ගෝත්‍රික මානසිකත්වයක් තියෙන මහත්තුරුන්ගේ කමෙන්ට්ස් මම තියනවා. ඒව තමයි මට වටින්නේ. ඒ වලින් තමයි මේක ඉදිරියට යන්නේ. හරි මේකේ ටෙක්නිකල් පැත්තේ හරි මේ ගොඩක් ඒවා කියනවා. ඔන්න මචං මං අද ටියුබ් ලයිට් එකක් එහා පැත්තෙන් දාගත්තා. අනේ මගේ හිතවත්ම මේ මිනිස්සුත් කියනවා අර එහෙම කරන්න මෙහෙම කරන්න කියලා. මචං මං කරන්නේ මට තියෙන ෆැසිලිටිස් යටතේ අනිත් එක ඔය ටෙක්නිකල් පැත්ත මචං මට එච්චර තේරෙන්නේ නැහැ. හරි. අපි බලමු ඉස්සරහට මොකක් හරි අර අපරාධ කියන්නේ කලුම් ජයසුම මට කිව්වා එහෙ ඇවිල්ලා කරපන් කියලා. හරිද? එතන ෆුල් ෆැසිලිටිස් ඔක්කොම තියෙනවා. ඉතින් එතෙන්ට යන්න මචං වෙනම ගමනක් කරන්න එපයි. මම මේ තියෙන විදියට කරන්නේ. සියලු දෙනාටම ස්තුතියි. මේ මහත්තයාට ගොඩක් ස්තුතියි. ඔයාලා වගේ අය ඉන්න හින්දා තමයි මේ රට ඉදිරියට යන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ අනුර කුමාර දිසානායකට කියලා කියන්න වේසකම යන එක නවත්තන්න. වේසකමට ගියපු යෝන් ගෙන්න ගන්න කියලා. මේ අපහාස කරන්නේ. විතරට යන මිනිසුන්ට කෙලින්ම අපහාස කරන්නේ කාන්තාවන්ට විශේෂයෙන්. මෙයා කියන්නේ යන්නේ වේසකමට කියලා. මෙයා දන්නේ නැතුව ඇති ඩුබායි වල මිඩල් ඊස්ට් වල කොච්චර වැදගත් ඒ කියන්නේ ඒකත් වැදගත් රැකියාවක් තමයි. නමුත් ඉහළ වැටුප් ලබන කොච්චර පිරිසක් ඉන්නවද කියලා. හරිද? එතකොට ඔය සියලුම ඔපචුනිටිස් ලැබුණේ ලංකාවට. මොකද ලංකාවේ මිනිස්සු කුවකින්ද තමයි ඔය කේරළ ප්‍රාන්තයට ගියේ ඉන්දියාවේ නැත්තම් මිඩල් ඊස්ට් වල ඉස්සෙල්ලාම කැමතිලා හිටියේ ලංකාවේ මිනිස්සුන්ට. හැබැයි ලංකාවේ උන්ගේ සිරිතක් තියෙනවා. මමත් දන්නවා මම පිටරට හිටපු හින්දා
ලංකාවේ මිනිහෙකුට උදව් කරන්නේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. උන් ගෙනාම උන්ට මුල මතක් කරන්නේ. හරි. අපි ගෙනල්ලා දැන් මගේ යාළුවෙක් ඉන්නවා මිඩල් ඊස්ට් මගේ යාළුවා අංකල් කෙනෙක්. ඒ කාලේ 20 දෙනෙක් ගෙනාවා. එයා හිටපු රටට. හරි. අන්තිමේදී උන් ඔක්කොම එක්කවල මේ මනුස්සයට ඇරියා. හරි. එහෙම කට්ටියක් ඉන්නේ ලංකාවේ. එයාට මුකුත් අවුලක් උනේ නැහැ. ඒ මනුස්සයා හොඳට ඉන්නවා. අම්බ කරගත්තේ වලි මේ ඇවිල්ලා අර අරුන් වගේ නෙමෙයි හොඳම ජොබ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මහත්තුරුන්ට කියන්න තියෙන එච්චරයි මම මේක ගත්තේ. ඩොනල්ඩ් ට්‍රම්ප් උන්නේ ට්‍රම්ප් අච්චි අපි කියන්නේ එල කොල්ලෙක් තමයි පොර මචං ඇමරිකා ග්‍රේට් අගේන් කියලා එයාගේ කැම්පේන් එක. ඒ කියන්නේ ඇමරිකාවේ ඉකොනොමි එක හදන්න යන්නේ ඇමරිකාව තුලින්ම. අර අපේ ලංකාවේ දැන් ඔය කියන්නේ මේ දැන් මෙයාලා ඉන්න ඉස්සලා සමුපකාර ක්‍රමයෙන් දේශීය ආර්ථිකයෙන් හදනවා කියලා. ඉතින් එහෙම හදන්නේ ඇමරිකාවට පුළුවන් මචං. ඇමරිකාවට සියලුම අවශ්‍ය ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය, ඉන්ධනද, සූර්ය බලයද, අරකද මේකද මේ ප්‍රාන්තේ නැති උනට අනිත් ප්‍රාන්තේ තියෙනවා. ඒකින්ද ට්‍රම්ප් අච්චි බය නැහැ. හැබැයි ට්‍රම්ප් අච්චි මේ කෙලින පිස්සුවත් මම දැක්කා. මම සාමාන්‍යයෙන් අල් ජසීරා බලන්නේ නැහැ. ත්‍රස්තවාදී channel බලන්නේ නැහැ. CNN, BBC, DW එතකොට ABC ඔය channel ඉංග්‍රීසි channel ටික මේ POT වල අහුවෙන ඒවල හැම එකෙම බැලුවා. දැන් ඒකේ මචං ඉකොනොමික්ස්ලා කියන්නේ ලංකාවේ ඉකොනොමික්ස්ලා නම් කියන ඒවා නම් මම එච්චර ගණන් ගන්න නැහැ. මොකද ඔය ලංකාවේ උත්තර ඉකොනොමික්ස්ලා ඉඳලා නේ මචං ලංකාව බංකොලොත් උනේ. අපි යෝගා කිව්වට ඒවා පිළිගත්තේ නැහැ මිනිස්සු ලංකාවට. අනිත් එක වික්ටර් ඉවන් කිව්වා. වික්ටර් ඉවන් ඉකොනොමික්ස් කෙනෙක් නෙමෙයිනේ. වික්ටර් ඉවන් කිව්වා මේක බංකොලොත් රාජ්‍යයක් වෙන්න යනවා කියලා පොර 2012 ඉඳලා කිව්වේ. දැන් ඒ මනුස්සයා නිවන් ගියා. නමුත් ඒවා ඇහුවේ නැහැ. ඊට වැඩිය බකපඬිත් ඉකොනොමික්ස්ලා හිටියනේ මචං. දැන් ට්‍රම්ප් අච්චි මේ කරපු වැඩෙන් අර හැම channel එකෙම කියන්නේ අර 2008 වගේ ලෝක ආර්ථික අවපාතයක් එන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් ඒ වගේම දැන් අද උදේ වෙනකොට ආසියාවේ ප්‍රධාන පෙළේ කොටස් වෙළඳ පොළවල් පොඩ්ඩක් මඤ්ඤම් වෙලා අර මෙහෙන් හැර හැප්පිලා තියෙන්නේ. අනිත් එක මේකේ නියම වැඩේ කියන්නේ දැන් අපේ ජූලිචන් නෝනානේ මේ ඊට වැඩිය කතා කරන්න ඕනේ. මුලින්ම මචං මෙහෙම ප්‍රශ්නයක් එනවා කියලා ට්‍රම්ප් අච්චි මෙන්න මේ වැඩේ කරන්න යනවා කියලා රවි කරුණානායක පාර්ලිමේන්තුවේ කතා කරන්න ගියාම අර ගොන් කතානායක ඒ කතානායක නෙමෙයිනේ කතානායකයි සභානායකයි දෙකම කරන්නේ මේ චොප්පේ පාර්ලිමේන්තුවේ චොප්පේ බිමල් රත්නායක හරිද එතකොට ඒ බිමල් ඉන්න වෙලාවට අරයා තනිකර බිමල් දිහා බලලා තමයි ඕඩර්ස් දෙන්නේ. එතකොට බිමල් කිව්වොත් අරුට කතා කරන්න දෙන්න එපා කියලා දෙන්නේ නැහැ. මේ රවි කරුණානායක මේ ප්‍රශ්නේ මතු කරාම ආණ්ඩුව මොකද්ද කිව්වේ? මාස දෙකකින් උත්තර දෙන්නම් කියලා. දැන් මේකට උත්තර එතකොට මාස දෙකකින් එයි. 100ට අනිත් එක ඒක පාර්ශවික වැඩක් නේ මචං මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. ඊයේ මම දැක්කා කවුද නලින්ද ජයතිස්ස ඉඳන් කියනවා සම්බාධක පනවපු එක අර රණවිරුව තුන් දෙනෙකුටයි මේ කරුණා අම්මාන්ටයි ඒක පාර්ශවිකවල පනවනවල තියෙන්නේ. ඉතින් අපිට කරන්න දෙයක් නැලු. කරන්න දෙයක් නැත්තේ නෑ. ඒකට තමයි ෆොරින් මිනිස්ටර් කෙනෙක් ඉන්නේ. මෙහෙ තානාපතිලා ඉන්නේ. හරිද? එතකොට මෙහෙ තානාපති එළෙවුවා නම් තෝත් ඵලයන් කියලා ඇඹරිලා යනවා. මොකද මේ කොමන්වෙල්ත් කන්ට්‍රි එකකින් මචං ඊළඟට අනිත් රටවල් කෙනෙක් තෝම තාංචි දැම්මොත් එහෙම මල කෙලියක් නෙවෙන්නේ. සෝල්ජර් කිසිම සෝල්ජර් කෙනෙකුට යන්න බෑනේ. අනිත් එක ඉතින් මේකේ හමුදාපතිම කියනවා වැරදිකාරයෝ වැරදි කරා නම් යුද්ධකදී මචං වැරදි වෙන එක මිනි මැරෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. මේ බබා හුකුම් කරන්නේ නැහනේ ත්‍රස්තවාදීත් එක්ක. එහෙම බයිලා පිස්සෝ ඉන්න රටක්. ඉතින් මචං මේක කොයි මොන සෙල්ලම දැම්මත් අපේ ආර්ථිකයට මාර විදියට බලපානවා. හරිද? දැන් ඔයා නිකන් කල්පනා කරන්න තිබුණු ටැක්ස් එකත් එක්ක සාමාන්‍යයෙන් මචං ඇමරිකාවෙන් අපේ ගහපු ඒවල නිකන් ඇවරේජ් මම දන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් හොයලා බැලුවා ටිකක් ආර්ථිකය ගැන දන්න මිනිස්සෙක්ගෙන් ඇවරේජ් තිබුණේ ඇවරේජ් ටැක්ස් එක මචං අපෙන් යන බඩු වලට එහෙම ගහපු 112ක් 13ක් වගේ තිබුණේ. හරිද? දැන් මචං 144ක් කළා. එතකොට නිකමට හිතන්න අනිත් එක අපෙන් යන්නේ මචං වැඩියෙන්ම ඇඟලුම් සහ ජංගි. සුද්දෝන්ගේ ජංගි යන්නේ. හරිද? එතකොට අපි හිතමුකෝ සුද්දෝන්ගේ ජංගියක් තිබුණා කියලා ඩොලර් 100කට. අය ගිනි ගණන් ඒවා යන්නේ හොඳේ මේ. මොකදම බ්‍රෑන්ඩඩ් ඒවා තමයි මේ කරන්නේ යවන්නේ. එතකොට සුද්දියෙක්ගේ ජංගියක් තිබුණ ටැක්ස් එකත් එක්ක ඩොලර් 100ට තිබුණා කියලා. එතකොට දැන් වෙන්නේ මචං අරක ඩොලර් 144ක් වෙනවා. හරිද? එතකොට
අර සුද්ධියෝබ ගන්න නැහැ නේ මචං. තව 100 තිබුණ ගංගේ එකපාරට ඩොලර් 144ක් දීලා ගන්න නැහැ නේ. සුද්ධිය ආයෙත් හොයන්නේ මචං ඩොලර් 100 ජංගියක්. එතකොට ට්‍රම්ප් කරන්න හදන්නේ ඩොලර් 100 ජංගි එහෙම අහන්නේ යන්නේ. අහලා ඩොලර් 100ට දෙනවා. වෙහිකල්ස් උත් එහෙමයි. ওই චයිනා වලට අර මේ. හැබැයි දැන් මේ ට්‍රම්ප් ලොක් මචං කෙලලා ඉරලා තියන්නේ අපි වගේ හිඟන රටවල් වලට. අනිත් ඒවුන් කලින් ගිහිල්ලා කොහොම හරි නෙගෝෂියේෂන් දාලා මේ වැඩේ කරන්න යනකොට මචං හදාගත්තා. ගිහිල්ලා කතා කරලා ට්‍රම්ප් අච්චිත් එක්ක හම්බු වෙලා එහෙම මේව කළා. දැන් මේ ජූලි චං නෝනා හිටියට මොනවද කරේ? මම හිතන්නේ ජූලි චං මේ පාර්ටිය හරි මේ නෙවෙයි ජූලි චං නෝනා රස්සාව බේරගන්න තමයි දැන් try එකක් දාන්නේ. ඒකින්ද ජූලි චං නෝනා මේව කතා කරන්න යන එකක් නෑ. මේ දාපු ටැරිෆ් එක ලංකාවට. එතකොට දැන් මේක බැලුවාම මචං හරිද? එයාලට හිතවත් වගේ රටවල්. දැන් චීනේ මචං ගහලා චීනේ ඇමරිකන් බඩු වලට ගන්නවා 67ක්. හරිද? එතකොට ඇමරිකාව දැන් 34ක් චීනයට ගන්න යන්නේ. යුරෝපියන් යුනියන් එකටත් ඒ විදිහටම ගන්නකෝ. හැබැයි ඒක කරලා නැහැ. මොකද යුරෝපියන් යුනියන් එකත් මචං අඩු කරලා 139 කරලා යුරෝපයේ ගහන ටැක්ස් එක ඇමරිකාවේ බඩු වලට. එතකොට ඇමරිකාව මත ඒක 120 කරලා. හරිද? ඉන්දියාවට 152ක් ගහද්දි එයාලා ඇමරිකාවේ මත 126යි. මොකද මෝදී ගිහිල්ලා කතා කරලා ෂේප් කරගත්තා. දැන් හරිද? එතකොට අපිට මේක වැඩි වෙන්නත් හේතුව අපේ මචං අපේ රට ජීවත් වෙන්නේ ටැක්ස් වලින් ඉන්නේ. ආණ්ඩුවේ උන්ට පඩි ගෙවන්නයි, පින් පඩි ගෙවන්නයි, අරවට මේවට ටැක්ස් වලින් තමයි ජීවත් වෙන්නේ. sorry. එතකොට වාහනයකට ගන්නවා 200 300. හරිද? මේ ඇමරිකාවෙන් එන ප්‍රොඩක්ට්ස් වලට මචං 188ක් ගහලා තියෙනවා. එතකොට තොපි 188ක් ගන්නවා නම් මාත් ගන්නවා කියලා තමයි 112කට 13කට මෙච්චර කල් තිබුණ එක මචං 144ක් කරලා තියෙනවා. එතකොට ඔය බඩු කුළු බඩු අර වැඩියම යන්නේ මචං ගාමන්ස්. හරිද? එතකොට මේකේ අනිත් එක ලංකාවේ අපේ අපනයන ආදායමේ ප්‍රධාන කොටස්කරුවා තමයි මචං ඇමරිකාව. එතකොට මේ ට්‍රේඩ් වෙලන්දෝ මේ බඩු ගන්න එක නැවැත්තුවොත් විකුණ ගන්න බැරි වෙලා. අපි හුටස් නේද? අපිට නැති වෙනවා මචං අපරල් වලින් අප ඇඳුම් වලින් මචං ටෝටල් එකම ගත්තොත් ඩොලර් බිලියන් 3.4ක් 2024. ඩොලර් බිලියන් 3.5ක් කියමු. බිලියන් 3.5ක මචං වෙනදාමක් නැති වෙනවා. හෝ මේන් කොටසක් අඩු වෙනවා. හරි සමහර වෙලාවට අර දැන් පුරුදු වෙච්ච ඒවා තියෙනවානේ. චොකලට් නම් කැන්ඩෝස් විතරයි කන්නේ. ආයෙ වෙන ඒවා කන්නේ නැහැ. ඒ වගේ දැන් ලංකාවේ ප්‍රොඩක්ට්ස්ම ගත්ත මිනිස්සේ කොච්චර වැඩි වුණත් එහෙම ගන්නත් ඉඩ තියෙනවා. ඉතින් එහෙම තිබුණොත් අඩු වෙනවා අපිට මේ ආදායම. හරි අනිවාර්යෙන් මේක අපේ ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් කරනවා. මොකද මචං මේකේ මම මේ ගත්තා අපේ අපනයන වලින් yes 123ක් ප්‍රධාන අපේ බඩු අපනයන කරන ප්‍රධාන රටවල් තමයි මචං United States, the Sri Lanka top export destination in 2023 were the United States, the United Kingdom, එංගලන්තේ, ඊළඟට ඉන්දියාව, ඉටලි and Germany. හරිද? එතකොට United States වලට මචං 23% share of Sri Lankan exports 123ක්. හරිද? 123ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. යන්නේ ඇමරිකාවට. ඒකේ 2023 අපේ ඉන්කම් එක 2.0 බිලියන් 2.79 3යි කියමුකෝ. එතකොට ඕක 2024 ගාන හරියට හොයාගන්න බැරි වුණා මට. ඒවා ඉකොනොමිස්ලා හොයලා කියයි. මේ අතරේ දැන් මේ වෙච්ච දේ මචං. හරිද? ඒකෙන් වැඩියෙන්ම යන්නේ අර මං කිව්වා වගේ අපරල්ස්. ඒ 200 මිලියන් 230ක්. හරි? ඊළඟට අන්ඩර්වෙයා අන්ඩර්ගාමන්ට්ස් ඒ කියන්නේ යට ඇඳුම් මචං තමයි වැඩිපුර යන්නේ. ඊළඟට මැනික්ගල් the notable exports are tea, textile and garments. අනිත් ඇඳුම් ඊට අමතරව pearls, precious stones, metals, coins, machinery, nuclear ඒ වගේ තියෙනවා. US trade with Sri Lanka, total goods trade 3.4 billion.
in 2024 2024 හරි එතකොට අපි එහෙන් ගේනවා dollar imports total 3 billion up to 1 billion 6ක විතර බඩු ගේනවා එහෙන් හරිද එතකොට Sri Lanka's biggest export market accounting nearby 3 billion 11 billion of goods in Sri Lanka. එතකොට අපි යවන්න මුළු ආදායමම ලැබෙන්නේ මචං බිලියන් 12ක්. ඒ බිලියන් 12න් බිලියන් 3ක් අතන 3ක් 4 12 හරිනේ 125ක ප්‍රමාණයක් මචං බඩු බනිස්. හරිද? දැන් මේකේ තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද දැන් මේක දැන් මං හිතන්නේ වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් negotiations වලට යන්න හරි මොනවට හරි මචං බය වෙන්න දෙයක් නැහැ මොකක් හරි කරයි. එතකොට ජූලි චම් එක්ක මචං ටීම් එකක් යවන්න පුළුවන්. මේකේ ඉන්නවා මචං ආර්ථික උස්තාද්ලා. හරිද? කවුද ඩෙපියුටි මිනිස්ටර් ඉන්නේ අනුරගේ? එයා. එතකොට අපේ ජයන්ත මහත්තයා. හරිද? එතකොට අර සෙල්ෆි ගාපු කට්ටිය. IMF එකත් එක්ක සෙල්ෆි ගැහුවේ. එතකොට හඳුන්නේ එතකොට ලක්ෂ 12ට විත්ස් දෙනවා කියපු එක්කන නලින් හැවගේ. එතකොට අපේ චතුරංගා බේසිංහ. හරි ඉකොනොමිස්ලා කියන්නේ මචං ආයේ එයාලා කොච්චර ඉකොනොමිස්ලා කියනවා නම් මචං ඉලොන් මස් ආර්ථික ඝාතකයෙක් කිව්වා. ඒ අරෙන්න දැන් ඉලොන් මස්ගේ මෙහෙට ඉන්න තිබුණා මේ ස්ටාර්ලින්ක් එක නැවැත්තුවා මේගොල්ලෝ. හරිද? මේගොල්ලෝ නැවැත්තුවා. මේ අයියලානේ මේගොල්ලෝ. මෙයාලා මචං කාටවත් බය නැහැ උද්දච්චකමේ කෙලවරේ. ආයි foreigners එක්කද locals එක්කද අනිත් parties එක්කද ඕන එකක එක්ක උද්දච්චකමේ කෙල මුන් තරම් දන්නේ මේ ලෝකේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ. දැන් ඒකට හරියන්න දීලා තියෙනවා මේ tax මචං වැඩිම ගහපු රටවල් වලින් එකක් ලංකාව. ජූලි චැන් මොනවද දන්නේ කියන්නේ ජූලි චැන් හම්බුණක් දන්නේ ගිහිල්ලා. ඉතින් මේක බලපාන මේකේ දැන් ස්ටේට්මන්ට් එකක් දාගන්න මචං එක්ක රනිල් ඉන්නවා. හරිද? අර ඔය ආල් පාරුව වගේ නෙමෙයි. තාමත් ශෙහාන් සේමසිංහට සලකනවා. ශෙහාන් සේමසිංහ මහත්තයාව ගෙන්නගෙන තියෙනවා ඇමරිකාවේ තියෙන ෆෝරම් එකකට. මොකද රට ඉතාමත්ම කෙටි කාලයකින් රිකවර් කරගත්ත එක ඉකොනොමි එක. ඒ කියන්නේ නායකාරියොත් එක්ක කතා කරලා රටවල් එක්ක කතා කරලා සවරින් බොන්ස් ගත්ත ඒ ආයතන ඒක මචං හරිම අමාරු වැඩක්. ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔය මේ වැඩි පොලියට ණය දෙන ආයතන උන් එක්කත් කතා කරලා ඒවත් නෙගෝෂিয়েට් කරලා කරගත්තේ කොහොමද කියන එක මේව කරන්න මචං ශාන් සේමසිංහව ගෙන්නලා තියෙනවා ඇමරිකාවට. හරිද? ඇමරිකාවේ ඉකොනොමි ෆෝරම් එකකට. ඉතින් මෙයාලගේ කාවද යවන්නේ? ඒ වගේ කතා කරන්න. හරිද? යවන්න එකෙක් නැහැ. ඉතින් එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා යවන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මාර අවබෝධයක් තියෙනවා. දැන් ඔය මේක දාන්න බෑ මචං ගොඩක් වෙලා යනවා. ඔයාලා හොයාගෙන බලන්න එයාට තියෙන අවබෝධය එයා කොහොමන හරි කටාර හරි ගිහිල්ලා ඔය මිඩල් ඊස්ට් කන්ට්‍රි එකට ගිහිල්ලා දෙන ලෙක්චර් එක. එතකොට දෙරනේ අර ඉංග්‍රීසි channel එකේ අර ලේඩිත් එක්ක කතා කරන සාකච්ඡාව. ඒ අරින්න ඊයේ පෙරේදා මේකක් කරලා තියෙන ඒක මම වෙනම දාන්නම් මචං පුළුවන් වුණොත් YouTube channel එක මේ මොකද්ද මේ සෝලාර් පවර් පැනල් මේ පවර් වලට කරන කාලකන්ණි වැඩේ කියලා. හරිද? දැන් මොකද මුන් මචං මුන් ගානවා මාර ගැහිලා. දැන් මෙයාලා කියන්නේ ගහන්නේ නැහැ, අරක නැහැ, මේක නැහැ, අපේ වංචා නැහැ, අරම කියලා. මෙයාලා මචං රිලෙවෙත් පැන්න කියලා සෝලාර් පැනල් වලින් එන පවර් එක දැන් ගන්නෙ නැහැ. අනිත් එක උන්ට අඩුවෙන් ගෙවන්න යන්නේ. එතකොට දැන් ඉන්දියාවේ මෝදි ඇවිල්ලා දාන්නෙත් සෝලාර් පවර් මේකක් තමයි දාන්නේ. ඊළඟට දාන්න යන ප්ලෑන් කරලා තියෙන එක වින් පවර්. හරි? සුළං විදුලි බලාගාරය. ඉතින් ඒ දැන් green energy මචං ඒව මොකක්ද ඒක සිංහල ලස්සන වචනයක් කියන දැන් හරි විදියට මචං ඒක වැඩි කරන්නනේ ඕනේ ඉන්ධන දාහනය කරලා ගල්ලඟුරු දාහනය කරලා විදුලිය ලබා ගන්නවට වැඩි දැන් මෙයාලා කරන්නේ පුළුවන් තරම් මේ ජලාශ පිරලා තියෙන කාලෙත් මචං ඒ වලින් ගන්න green energy ගන්න හරිද පුනර්ජනනීය බලය වන්න වචනේ ඒවා ගන්නෙ නෑ මචං ඒවා discourage කරනවා. ඒ කියන්නේ ඒවා තියෙන මිනිසුන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න මිනිසුන්ට උන්ට එපා කළා දානවා. හරිද? උඹලා දාගත්තා නම් සෝලාර් පැනල් එකේ උඹලා විතරක් ලයිට් එක ගනින් අපිට ඕනේ නැහැ ග්‍රිඩ් එකට ඕනේ නැහැ. ඒ කියන්නේ ජාතික විදුලි බල පද්ධතියට එක්කව කරන්න ඕනේ නැහැ. නමුත්
මේ කංචනලගේ ප්ලෑන් එක දුන්නේ මචං මෙහි ඉන්දියන්ස්ලාත් ඇවිල්ලා මේවා කළා මෙහි ග්‍රිඩ් එක ඉන්දියාවේ එකත් එක්ක සම්බන්ධ කරන්න. ඒවට ඉතින් මැරෙන්න හැදුවා එහෙන් ඕෆ් කරත් කොහමද වෙන්නේ මේ ලයිට් නැති වෙනවනේ අරකයි මේකයි කිය. හරි. දැන් ඒවා ඒ බය කරපු ඒවා අරව මේවා තමයි දැන් මේ විඳින්නේ. එතකොට මේක කොහොමද ඉදිරියේදී බලපාන්නේ? මේක විසඳ ගන්න තව එක මිනිහෙක් ඉන්නවා. හරිද? ඒ මිනිහා එනවා හෙට අනිද්දා. මෝදි. ඉතින් මෝදිත් එක්ක හරි රනිල් වික්‍රමසිංහ එක්ක හරි නෙගෝෂিয়েට් කළා තමයි ඇමරිකාවට ගිහිල්ලා මේක කතා කරලා මොකක් හරි කරගන්න වෙන්නේ. දැන් මේ තියෙන තත්ත්වය අනුව මචං අර GSP සහනේ අරව මේවත් නැති වෙන්න පුළුවන්. මොකද ට්‍රම්ප් කරපු වැඩේ මුළු ලෝකයේම ආර්ථිකයට බලපාන. අපිට විතරක් නෙමෙයි අපිට දරුණුවටම බලපායි. හරි. මොකද 100ට අපේ අපනයනව අපේ යවනේ වලින් මචං 125ක් යවන්නේ ඇමරිකාවට. ඒ 125න් භාගයක් නවතුනත් සෑහෙන ආර්ථිකයට බලපානවා. ඒක කොහෙන්ද හොයාගන්නේ? හරි. එතකොට අර මහත්තයා මගේ හිතවත් මහත්තයා උපාලි මානවඩු මහත්මයා කිව්වා වගේ වේසකමට යන්න තමයි වෙන්නේ ඔක්කොම. හරි. මොකද ජංගිමාන වැඩෙත් කරන්න බෑනේ මචං දැන්. ජංගිමාන වැඩෙත් කරන්න බෑ. තව වේසකමට යවන්න වෙනවා. පැය 24 දැන් පාස්පෝර්ට් දෙනවනේ මචං. ඒකෙන්ද බය නැහැ. එතන අවුලක් නැහැ. පාස්පෝර්ට් දීලා ඔක්කොම වේසකමේ යවන්න තමයි තියෙන්නේ. ගිහිල්ලා එන්න මචං. බයි.